සුබ දවසක් සියලු දෙනාටම. එතකොට අද මේ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්නේ 2010 2021 ගණන් ගණිතය පේපරේ 2021 ගණිතය පේපරේ කෙටි ප්‍රශ්න සාකච්ඡාව තමයි මේකෙදි සිද්ධ කරන්නේ. අපි කලින් 2019 2020 කියන අවුරුදු වල කෙටි ප්‍රශ්න සාකච්ඡාව සිද්ධ කරා. එතකොට මේකෙදි අපි 2021 පේපරේ සාකච්ඡා කරනවා. ඒතර සාකච්ඡා කරන පේපරේ ඊළඟට මේක සාකච්ඡා කරලා ඉවර වෙලා ඒකේ උත්තර ටික පල්ලෙන් දාලා තියෙන link එකෙන් ඔයගොල්ලන්ට download කරගන්න පුළුවන්. එතකොට උත්තර ටිකත් එක්කම ඔයගොල්ලන්ට හම්බ වෙනවා. හරි. ඒතර ඔයගොල්ලෝ ඉස්සර වෙලාම 2021 පේපරේ කරලා හරිද වැරදිද කියලා චෙක් කරගන්න. අපි යමු 2021 පේපරේට. ඔයගොල්ලන්ට දැන් 2021 පේපරේ බලා ගන්න පුළුවන් 2021. හරි. අපි එමු කෙටි ප්‍රශ්න පේපරේට. ඒකේ පළවෙනි ප්‍රශ්නයේ තියෙන්නේ භාණ්ඩයක ආනය භාණ්ඩයක් ආනයනය කිරීමේදී එහි ආනයනික වටිනාකමෙන් 122ක තීරුබද්දක් අය කෙරේ. ආනයනික වටිනාකම රුපියල් 8000ක් වන භාණ්ඩයක තීරුබදු ගෙවීමෙන් පසු වටිනාකම කොපමණද? හරි. අපි ඉස්සර වෙලාම තීරුබදු මුදල හොයමු. තීරුබදු මුදල පෑන පාවිච්චි කරන්න. බදු මුදල වෙලා ඉන්න. එතකොට බදු අය කරන්නේ 100ට නම් රුපියල් 22යි. ආනයනික භාණ්ඩයේ වටිනාකම 100 නම් ආනයනික බද්ද 100ට 22යි. 22යි. දැන් බලන්න 8000කට නම් කීයද කියලා. එතකොට මෙතන බිංදු දෙකට මෙතනින් බිංදු දෙකක් කැපෙනවා. 22 කාටෙන් ගුණ කරගමු ඉස්සර වෙලා 16යි වඩා 16යි 17යි. ඊළඟට තව බිංදුවක් තියෙනවා. එතකොට අය කරන තීරුබදු මුදල රුපියල් 1760යි කියලා එනවා. ඊට පස්සේ අපි ආනයනික කරාට පස්සේ වටිනාකම හොයමු. වටිනාකම. එතකොට මේ භාණ්ඩය ගත්තේ 8000කට ඊට අමතරව 1760ක පද්දක් ගෙවලා තියෙනවා. මොනවා හරි ඔන්ලයින් ඕඩර් කරපුවාම ඒක තියෙන මිලට වඩා කුරියර් charge එක ගෙවන්න ඕන වගේ. මේක එකතු කරගත්තාම 9760යි කියලා එනවා. එතකොට ආනයනය කරාට පස්සේ මේ ගෙනලා තියෙන භාණ්ඩේ වටිනාකම රුපියල් 9760යි කියලා එනවා. හරි. අපි යමු දෙවෙනි ප්‍රශ්නයට. රූපයේ දක්වා ඇති තොරතුරු වලට අනුව x හි අගය සොයන්න කියලා දීලා තියෙන්නේ. එතකොට මේ AB පාදයයි AC පාදයයි සමාන නම් ඊට සම්මුඛ කෝණ සමාන වෙනවා. එහෙනම් මෙන්න මේ පාදය 2x වෙනවා. මේ පාදය 2x. එතකොට මෙතන තියෙන්නේ ත්‍රිකෝණය. ත්‍රිකෝණයක මේ කෝණ තුන එකතු කරොත් 180 වෙන්නේ. එතකොට 2x එකතු කිරීම ආයෙත් 2x එකතු කිරීම x සමාන වෙන 180ට. එතකොට 5යි x සමාන 180.
නුක්සානි කරගන්න දෙපැත්තම පහයි බෙදෙනවා. ඒතර මේ පැත්තෙන් x අකුර විතරක් ඉතුරු වෙනවා. මේ පැත්තෙන් අංශක 36ක් එනවා. අපි ගන්න x වලගේ සොයන්න. එහෙනම් x වල උත්තරේ අංශක 36යි කියලා එනවා. x වල උත්තරේ අංශක 36 කියලා එනවා. ඊළඟටම තුන්වෙනි ප්‍රශ්නේ සාධක සොයන්න කියලා කියන්නේ. සාධක සොයන්න. මම මේ 9x වර්ගය කියන එක ලියාගන්නවා. 3x කියන පදයේ සම්පූර්ණ පදයේ වර්ගය කියන. ඊළඟට 4 කියන එක ලියාගන්නවා. ඒකේ වර්ගය. එතකොට මේ තියෙන වර්ග දෙක කාන්තරය. වර්ග දෙක කාන්තරයේ සාධක දෙකයි. එකක් 3x පින 2. අනික 3x ධන 2. මෙන්න ලකුණු මාරු වෙන්නේ. ඔන්න මේක සාධක කරපුවාම එන උත්තර දෙක. ඊළඟට 4වෙනි ප්‍රශ්නේ. අරය සෙන්ටිමීටර් 7ක් වූ කේන්ද්‍රික ඡාපය කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප කොටසේ දිග සෙන්ටිමීටර් 11ක් වේ. මෙම කේන්ද්‍රික ඛණ්ඩය වෘත්තයෙන් කොපමණ භාගයක්ද? ඒ කියන්නේ කෝණයනේ අපෙන් අහන්නේ. එතකොට ඡාප දිග හොයන සමීකරණය තමයි සම්පූර්ණ වෘත්තයක අංශි සමානයි 2πr. ඒක ගුණ කරන්න ඕන කොපමණ පංගුවක්ද කියන එක. θ බෙදීම 360. ඒක කොපමණ පංගුවක්ද කියපුවාම අපිට වෙන්නේ මේ අන්තිමට දාපු ප්‍රකාශනය උක්ත කරාම හරි. මේ ප්‍රකාශනය උක්ත කරොත් කොපමණ පංගුවක්ද කියන කෑල්ල එන. අග යන්න ආදේශ කරමු දැන්. ඡාප කොටස 11යි සමානයි. එක ගුණ කිරීම පයි කියන්නේ 22 බෙදීම 4යි. අරය 7. එයින් අහන්නේ θ බෙදීම 360ම කොහෙද? එතන පිළිම භාගය එනවා අර θ වල භාගයක් කියන්න අවශ්‍යයි. ඒතර මේක සුළු කරගන්නකොට අල්ලමු කැපෙන හැටි. මෙතන කැපෙනවා මේ අතට මේ අත කැපෙනවා. එකයි එකයි කියලා. ඒතර මෙතනින් එනවා එක් වරක් දෙවරක් දෙක 4යි. ඒ 4 එහා පැත්තට ගියපුවාම බෙදීම 4ක් වෙනවා. කොට 1 බෙදීම 4 සමානයි θ බෙදීම 360. එහෙනම් මේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩයේ වෘත්තයේ කොච්චරක පංගුවක්ද කියලා අපි අහන්නේ. ඒ පංගුව තමයි සම්පූර්ණ වෘත්තයෙන් 4න් එකක්. පස්වෙනි ප්‍රශ්නය රූපයේ දී ඇති තොරතුරු අනුව BAC හි විශාලත්වය සොයන්න. BAC B ABC හි විශාලත්වය ABC මෙන්න මේ ලකුණු කරගත්ත කෝණය හොයන්න කියලා තමයි අපිට කියන්නේ. හරි. එතකොට මෙන්න මේ CDE ත්‍රිකෝණය දන්න හින්දා මෙන්න මේ ලකුණු කරගත්ත කෝණය හොයාගන්න පුළුවන්. ඒ කෝණය මෙන්න මෙතන ලකුණු කරගන්න කෝණයට සමාන වෙන. ඊට පස්සේ මේකයි දන්නවනම් මෙන්න මේ අපිට අවශ්‍ය කෝණය හොයාගන්න පුළුවන්. එතකොට මම කෙලින්ම දැන් මෙතන මෙන්න මේ කෝණය හොයාගන්න දැන්. ඒක මම y කියලා ගන්නම්. y එකතු කිරීම 38 එකතු කිරීම 40 සමාන වෙන 180ට
එතකොට y එකතු කිරීම මෙතනින් එන්නේ 78ක් සමානයි 180ක්. එතකොට y වල උත්තරේ එනවා 78 හැබතර ගියපු මාරු වෙනවා. 180 වෙන් 78 අඩු කරගත්තාම y වල උත්තරේ එනවා 102යි කියලා. y නේ අහන්නේ වෙන්නේ මෙතන කෝණය. එතකොට ABC කියන්නේ ත්‍රිකෝණය. එතකොට 102 එකතු කිරීම 20 මම අපිට ඕන අවශ්‍ය ඕන x කියලා ගන්න. x සමාන වෙනවා 180ට. එතකොට මෙතන 122 එකතු කිරීම x සමානයි 180යි. එතකොට x වල උත්තරය එනවා 180 වෙන 122 කඩු කරගන්න. 180 වෙන 122 කඩු කරගත්තාම අපිට උත්තරය එනවා 58යි කියලා. එහෙනම් අපිට අවශ්‍ය ABC කෝණයේ විශාලත්වය ABC කෝණයේ විශාලත්වය 58යි කියලා එනවා. ඊළඟට 6 සුරු කරන්න කියලා තියෙන්නේ. හරි. එතකොට 6යි x වල 4 වෙනි බලය y වර්ගය බෙදීම 3යි x වර්ගයයි. පද කැපෙන හැටි බලමු දැන්. මෙතන x වර්ගයකට මෙතනින් x වර්ග දෙකක් කැපුණාම දෙකක් ඉතුරු වෙනවා. ඉතින් y එකකට ඉතින් y එකක් කැපුවාම y එකක් ඉතුරු වෙනවා. මෙතන 3 වරක් 1යි. මෙතන 3 වරක් 2යි. එහෙනම් එතනින් උත්තරේ එනවා අපිට 2යි x වර්ගය y කියලා. 2යි x වර්ගය y කියලා උත්තරේ එනවා. 6 වෙනි ප්‍රශ්නය සුදුසු සංඛ්‍යා යොදා ගනිමින් පහත ප්‍රකාශනයේ හිස්තැන් සම්පූර්ණ කරන්න. ඒකාකාර ත්‍රිකෝණාකාර හරස්කඩක් ඇති ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර මුහුණත් එකක් හා ඍජුකෝණාකාර මුහුණත් තුනක් ඇත. 8 ABCD සමාන්තරාශ්‍රයේකි. ABCD සමාන්තරාශ්‍රයේකි. AC සමාන්තරයි BE වන සේ CD පාදය E තෙක් දික් කර ඇත. ඒ කියන්නේ මෙන්න මේ AB පාදයට වෙන මේ පාදයට සමාන්තරයි. ඊළඟට මේ පාදයට සමාන්තරයි. ඒ වගේම මේ පාදයට සමාන්තරයි. ඔක තමයි ඔය පළවෙනි වාක්‍යයෙන් කියන්නේ. ඊළඟට BE සෙන්ටිමීටර් 6යි. BE සෙන්ටිමීටර් 6යි. මෙන්න මේ ටික සෙන්ටිමීටර් 6යි. DP සෙන්ටිමීටර් 3යි. නම් AB ABED ABD ත්‍රපීසියමේ වර්ගඵලය සොයන්න කියලා කියන්නේ. හරි. මෙතන හිම ලොකුවට හදන්න දෙයක්වත් නෑ බලමු. එතකොට මේකේ BE 6යි නම් AC 6යි. AC 6යි නම් මෙන්න මේ ACD කියන ත්‍රිකෝණය සලකපුවාම මෙන්න මේ ආධාරකය මෙන්න ලම්බ උස ඒක ගුණ කරලා මෙන්න මේ ACD ත්‍රිකෝණය හොයන්න පුළුවන්. එතකොට ABECD කියන ත්‍රිපිටකයේ වර්ගඵලය වෙන්නේ මේකේ වර්ගඵලයයි මෙන්න මේකේ වර්ගඵලයයි මේකේ වර්ගඵලය තුන එකතු කරගන්න. එතකොට මේකේ වර්ගඵලය මේකට සමානයි මේකේ වර්ගඵලය මේකට සමානයි. එතකොට මෙතන හොයාගන්න වර්ගඵලය මේකටයි එකතු කරගත්තාම වැඩේ හරි. එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලයනේ භාගයක්
ආධාරකය ගුණ කිරීම ලාම්පුව. එතකොට මෙතනින් එනවා 18 බෙදීම දෙකක්. ඒ කියන්නේ 9යි. ඒකකයේ වර්ග සෙන්ටිමීටර. හරි. එතකොට අපිට ඒ වගේ ඒවා තුනක් නේ ඕන. 9 3 27යි. එහෙනම් අපිට අවශ්‍ය PCD වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර් 27යි කියලා. හරි. ඊළඟට එමු 9 වෙනි ප්‍රශ්නයට කුඩාම පොදු ගුණාකාරය සොයන්න. හරි. කුඩා පොදු ගුණාකාරය සොයන්න. මේක 4යි x වර්ගයේ y කියන එක මට ලියා ගන්න පුළුවන්. දෙකේ දෙවෙනි බලය ගුණ කිරීම x වල දෙවෙනි බලය y වල පළවෙනි බලය. 6යි xy කියන එක ලියා ගන්න පුළුවන්. දෙකේ පළවෙනි බලය තුනේ පළවෙනි බලය x වල පළවෙනි බලය y වල පළවෙනි බලය. එතකොට 3යි y වර්ගය ලියා ගන්න පුළුවන්. තුනේ දෙවෙනි බලය තුනේ පළවෙනි බලයනේ. තුනේ පළවෙනි බලය y වල දෙවෙනි බලය. කුඩා පොදු ගුණාකාරය කියන්නේ මේ එක එක බලයන්ගේ වැඩිම බලයන්ගේ ගුණිතයට. එතකොට අපිට හම්බ වෙනවා 1. ඒ කියන්නේ දෙකේ වර්ගයට. ඊළඟ ඉලක්කම හම්බ වෙනවා 3. තුනේ පළවෙනි බලය. ඊළඟට හම්බ වෙනවා x. x වල දෙවෙනි බලය. ඊළඟට හම්බ වෙනවා y. y වල දෙවෙනි බලය. y වල දෙවෙනි බලය. ඒතර 2 වර 2 4යි 4 වර 3 12යි. 12යි x වර්ගය y වර්ගය කියලා තමයි 12යි x වර්ගය y වර්ගය කියලා එනවා. ඊළඟට එමු 10 වෙනි ප්‍රශ්නයට. රුපියල් 6000ක මුදලක් 105ක වාර්ෂික වැල් පොලියට අවුරුදු දෙකක් සඳහා බැංකුවක තැන්පත් කරන මිනිසෙකුට පළමු අවුරුද්ද සඳහා රුපියල් 300ක පොලියක් ලැබේ. දෙවැනි අවුරුද්ද සඳහා ඔහුට ලැබෙන පොලිය කොපමණද? හරි. ඒතර පළවෙනි අවුරුද්ද සඳහා රුපියල් 300ක මුදලක් හම්බ වෙනවා කියන්නේ දැන් මෙයාට තියෙනවා 6300ක මුදලක්. 6300ක මුදලක්. 6300ක මුදලක් තියෙනවා. ඒකට 100%ක් තමයි දැන් බලන්නේ. මොකද වැල් පොලියක් තියෙන්නේ. වැල් පොලියක් තියෙන්නේ 300 100ට 6300ට 105ක් බලනවා. මේ බිඳු දෙකට මේ බිඳු දෙක කපනවා. එතකොට 3 වර 5 15යි. 6 වර 5 30යි 31යි. එතකොට 6 වර 5 30යි 31යි. එතකොට හම්බ වෙන පොලිය එනවා 315යි කියලා. ඊළඟට 11 ආරෝහණ පටිපාටියකට පිළියෙල කරන ලද දත්ත සමූහයක පළමු චතුර්ථකය 4 වන ස්ථානයේ පිහිටයි. එම දත්ත සමූහයේ මධ්‍යස්ථයේ පිහිටන්නේ කීවෙනි ස්ථානයටද? හරි. දැන් ගත්තොත් දත්ත සමූහයේ 4 වෙනි යන පළමු චතුර්ථකයේ තියෙනවා නම් මෙහෙමයි. 1 2 3 4 වෙන පළමු චතුර්ථකය. එහෙනම් දෙවන චතුර්ථකයේ තියෙන්න ඕන වෙන්න මෙතන. එතකොට දෙවන චතුර්ථකයට තමයි මධ්‍යස්ථය කියලා කියන්නේ. ඒතර 3 6 7 8. ඒතර මධ්‍යස්ථයේ තියෙන්නේ 8 වෙනි ස්ථානයේ. මධ්‍යස්ථයේ තියෙන්නේ 8 වෙනි ස්ථානයේ. හරය සෙන්ටිමීටර් 7ක් හා උස සෙන්ටිමීටර් 5ක් වූ ඝන ඍජු වෘත්තාකාර සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම සඳහා භාවිතා කළ හැකි කඩදාසියක අවම වර්ගඵලය. ඒ කියන්නේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කියලා තමයි අපිට මේ කියන්නේ. එතකොට සිලින්ඩරයක් ගත්තොත් සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය එන්නේ
වර්ගඵලය සමානයි උපයාරිච්. දැන් අගයන් ආදේශ කරමු. මේකයි පය කියන්නේ 22 බෙදීම 7යි. අරය 7යි. උස 5යි. දැන් මේක කැපෙන හැටි බැලුවොත් 4ක් 1යි 4ක් 1යි. අය කැපෙන්නේ නැහැ මොකවත්. 5 වරක් 1 10යි. 22 10යි මොන කරගත්තාම 220. එතකොට අවශ්‍ය අවම කඩදාසි වල වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 220 කියලා එනවා. වර්ග සෙන්ටිමීටර 220. 13 රූපයේ දී ඇති තොරතුරු අනුව BAC විශාලත්වය BAC වෙන්න මෙයාගේ විශාලත්වය කීයද කියලා තමයි අපෙන් අහන්නේ. BAC විශාලත්වය සොයන්න කියලා තමයි කියන්නේ. හරි. එතකොට දැන් මේක ගත්තොත් මේ තියෙන්නේ භූත චතුරස්‍රයක බාහිර කෝණය. ඒක මෙන්න මේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එතකොට මේ දෙක එකතුව 110ක් වෙන්න මෙයා 60ක් වෙන්න. ඊළඟට මේ A එනකොට දුනා CAB CDB කියන්නේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. CDB CAB ඒ කියන්නේ මේක 60 නම් මෙන්න මෙතන කෝණයක් අංශක 60ක් වෙනවා. එහෙනම් BAC කෝණයේ විශාලත්වය වෙනවා අංශක 60යි කියලා. අංශක 60යි කියලා තේරෙනවා. ඊළඟට යමු 14 විසඳන්න කියලා විජීය භාග තියෙනවා. භාග අඩු කරනකොට පළවෙනි පියවර හරය සමාන කරගන්න ඕනේ. එහෙනම් මම මෙයාව 4ෙන් වැඩි කරගන්නවා. එයාව 4ෙන් වැඩි කරගන්නවා නම් ළමයාත් 4ෙන් වැඩි කරගන්න ඕනේ. එතකොට මට එනවා 4 බෙදීම 4යි x. අඩු කිරීම 3 බෙදීම 4යි x. සමාන වෙනවා 3 බෙදීම 8ට. එතකොට මේ දෙක අඩු කරගත්තාම 3 බෙදීම 4යි x සමානයි 3 බෙදීම 8යි කියලා. අරස් ගුණිතය දාපුවාම 8 සමාන වෙනවා 3 ගුණ කිරීම 4යි x. ඒ කියන්නේ 8 බෙදීම 12 සමානයි x කියලා එනවා. ඒතර මේ දෙන්න බෙදුවාම x සමාන 4 වරක් 2යි 12ට 4 වරක් 3. ඒකට උත්තරේ 2 බෙදීම 3යි කියලා එනවා. ඊළඟට 15 වෙනි ප්‍රශ්නය NA සමානයි 10යි NB සමානයි 5යි එන් ඡේදන B සමානයි 3 නම් වෙන් රූපයේ අඳුරු කළ ප්‍රදේශයේ ඇති අවයව සංඛ්‍යාව කීයද? එතකොට අපෙන් අහන්නේ මේකේ මෙන්න මේ දෙක එකතුව. එතකොට මෙන්න මේ කෑල්ල එන්නේ කියන්නේ A කොටසේ 10 දෙනෙක් ඉන්නවා. B කොටසේ 5 දෙනෙක් ඉන්නවා. ඡේදනය 3යිලු. එතකොට මේ කොටසේ 7 දෙනයි. මේ කොටසේ දෙන්නයි. 7යි 2යි එකතු කරගත්තාම අපිට අවශ්‍ය කොටසේ ඉන්නවා 9 දෙනෙක්. අපිට අවශ්‍ය කොටසේ 9 දෙනෙක් ඉන්නවා. හරි. ඊළඟට යමු 16 දී ඇති රූපයේ ABC ත්‍රිකෝණයේ BDE BDE යනු AB AB ඒ පාදවල මධ්‍ය ලක්ෂ්‍ය වේ. AB සමානයි සෙන්ටිමීටර 4යි. AB සමානයි සෙන්ටිමීටර 4යි.
AC සමානයි සෙන්ටිමීටර 5යි. ඊළඟට කියනවා D E F එකේ පරිමිතිය 7යි නම් පරිමිතිය 7යිලු. අපෙන් අහනවා BC දිග කීයද කියලා. මම x කියලා ගන්න. එතකොට මේක 4යි නම් මෙන්න මේක සෙන්ටිමීටර 2ක් වෙනවා මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයෙන්. ඊළඟට මේක 5යි නම් මේක 2.5ක් වෙනවා. يعني 5 බෙදීම 2ක්. 2.5ක් සෙන්ටිමීටර වෙනවා. එතකොට මෙන්න මේ පාදයයි මේ පාදයයි මේ පාදයයි තුන එකතු කරගත්තොත් 7ක් වෙනවා. මෙතන 4.3යි කියන්නේ අතරින් තියෙනවා 2.5ක්. 1.5ක් තියෙන මේ පාදයේ දිග. එතකොට මේ පාදයේ 2.5. ඒ පාදයේ 2.5යි නම් මේ BC පාදය 5යි. එහෙනම් BC පාදයේ දිග කීයද? සෙන්ටිමීටර 5යි කියලා අපිට එනවා. ඊළඟට එනවා 17ට පහත දන්හන් ප්‍රකාශ අතුරින් නිවැරදි ඒවා ඉදිරියෙන් හරි ලකුණද වැරදි ඒවා ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්න. වර්ගමූල 14ට කලින් තියෙන්නේ වර්ගමූල 9 9 උත්තරේ 3යි. 14ට පස්සේ 16 16 උත්තරේ 4යි. එක හරි. වර්ගමූල 35 උත්තරේ 5.5ට වඩා කුඩයි කියලා කියනවා. ඒක එහෙම වෙන්න බෑ. මොකද වර්ගමූල 35ට ළඟ එක තමයි 36 36 උත්තරේ 6යි. එහෙනම් මේක 6ට ආසන්න උත්තරයක් වෙනුත් මේක වර්ගමූල 3ට වර්ගමූල 15ක් එකතු කරොත් ඒක 6ට වඩා කුඩයි කියනවා. වර්ගමූල 15. වර්ගමූල 15 කියන්නේ ආසන්නව 4.3 ගාන. මේක උත්තරේ 3.8ක් කියමු අපි. මේකේ උත්තරේ 1.7යි. ඒතර මේ දෙන්න එකතු කරොත් 4යි 15යි 6ට වඩා වැඩි වෙන එකත් වැරදි කියලා එනවා. හරි. ඊළඟට එනවා 18 අනිල් තම නිවසේ සිට කිලෝමීටර් 2.5ක් ඈතින් පිහිටි පාසලකට ඒකාකාර වේගයෙන් ඇවිද යාමට මිනිත්තු 32ක් ගත වේ. ඔහු එම ඒකාකාර වේගයෙන් කිලෝමීටර් 3ක් ඇවිද යාමට ගත වන කාලය මිනිත්තු කීයද? හරි. එතන අපිට මෙහෙම කරන්න පුළුවන්. එතකොට පළවෙනි පාර වේගයයි දෙවෙනි පාර වේගයයි දෙක සමාන වෙනවා. එතකොට පළවෙනි පාර වේගය කියන්නේ දුර බෙදීම කාලය. දෙවෙනි පාර වේගය කියන්නේ දුර බෙදීම කාලය. එතකොට මෙතන දුරේනවා මීටර වලින් ආදේශ කරන්න 2400 බෙදීම මිනිත්තු 32යි. අනිත් පැත්තේ කියනවා කිලෝමීටර් කිලෝමීටර් 3 කියන්නේ මීටර 3000 බෙදීම ගත වන කාලය මොකටද කියලා ගන්න. මේක විසඳපුවාම ඒකට උත්තරයක් එනවා. එතකොට අපේ වැඩේ හරි. බලමු කැපෙන හැටි. මෙතන බිඳු දෙකට මෙතන බිඳු දෙකයි. මෙතන 6 වරක් 7යි. මෙතන 6 වරක් 5යි. ඊළඟට මෙතන 4 වරක් 1යි. මෙතන 4 වරක් 8යි. ඊළඟ හරස් ගුණිතය දාලා සුළු කරගත්තාම එනවා t සමානයි 8 වරක් 5. 8 වරක් 5 කියන්නේ 40යි. ඒතර ගත වන කාලය මිනිත්තු 40යි කියලා එනවා. ගත වන කාලය මිනිත්තු 40යි කියලා එනවා. ඊළඟට 19 ප්‍රශ්න ටිකයි තියෙන්නේ. දී ඇති වෘතයේ කේන්ද්‍රය ඕද අරය 5ක්ද වේ. අරය 5යි. ඒ කියන්නේ OA OB 5යි. TC 4යි.
මේක 5යි, මේක 4යි. BC දිග සොයන්න. BC දිග හොයන්න කියලා කියන්නේ. මේක 5යි නම් මේක 5ක් වෙනවා. හේතුව මේක ඇවිල්ලා අරේ නිසා. ඊළඟට අපිට මෙහෙම ගන්න පුළුවන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මේක 8යි නම් මේක 4යි නම් මේක අනිවාර්යෙන් කීයක් වෙනවද? 8ක් වෙන්න ඕන. මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් 8ක් වෙන්න ඕන. එතන ලිම සෙන්ටිමීටර් 8යි කියලා එනවා. සෙන්ටිමීටර් 8යි කියලා අපිට එතන වැඩි හදන්න දෙයක් තිබෙන්නේ නැහැ. රූපයේ දැක්වෙන AB සරල රේඛාවේ සමීකරණය ලියන්න. සමීකරණය ලියන්න. සමීකරණය ලියන්න අපිට ඕන අනුක්‍රමණයයි අන්තක්ඛණ්ඩයයි දෙක. මේකේ අන්තක්ඛණ්ඩයේ කෙලින්ම පේනවා 3යි. අනුක්‍රමණය හොයාගන්න ඕන. හරි. එතකොට අපි ගත්තොත් දැන් මෙන්න මෙතන මෙන්න මේ 3 කියන තැන ඛණ්ඩාංකය වෙන්නේ එතන ඛණ්ඩාංකය වෙන්නේ x වල බිඳුවේදී y 3ක් කියලා ඊළඟට මෙතන ඛණ්ඩාංකය වෙන්නේ x5 දී y බිඳුවක් වෙලා දැන් මේ දෙක සුළු මේකද පාවිච්චි කරලා අනුක්‍රමණය දාගන්න. අනුක්‍රමණය කියන්නේ y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. කොට 3 අඩු කිරීම බිඳුව බෙදීම බිඳුව අඩු කිරීම 6. 3 බිඳුවක් අඩු කරොත් 3යි. බිඳුවෙන් 6ක් අඩු කරොත් ඍණ 6යි. එතකොට අනුක්‍රමණය එනවා ඍණ භාගයයි කියලා. අනුක්‍රමණය එනවා ඍණ භාගයයි කියලා. එහෙනම් සමීකරණය ලියන්න පුළුවන් මට y සමානයි ඍණ භාගයයි x අන්තක්ඛණ්ඩය ධන 3යි. ඍණ භාගයයි x ධන 3යි කියලා ප්‍රස්ථාරයේ සමීකරණය ලියන්න පුළුවන්. හරි. ඊළඟට එනවා 21 පොදු අනුපාතයේ 5ක් වන ගුණෝත්තර ශ්‍රේණියක 6 වන පදයේ 80කි. එම ශ්‍රේණියේ 8 වන පදය කුමක්ද? පොදු අනුපාතයේ 5ක් වන ගුණෝත්තර ශ්‍රේණියේ 6 වන පදයේ 80කි කියන්නේ අපිට ඉතින් මුල් පදේ හොයාගමු. ඒතර ගුණෝත්තර ශ්‍රේණියක සමීකරණය වෙන්නේ ගුණෝත්තර ශ්‍රේණියක සමීකරණය වෙන්නේ an සමානයි a r එන්නේ 6 වෙන පදේ 80යි කියන්නේ an 80ක් වෙනවා. මුල් පදේ දන්නේ නැහැ. r කියන්නේ පොදු අනුපාතය 5යි. මෙතන 6 අඩු කිරීම 1. මෙතන කියනවා 80 සමානයි 5 පස්වෙනි බලය a කියලා. 5 පස්වෙනි බලය කියන්නේ 5 ගුණ කිරීම 5 නෙවෙයි. 5 පස්වෙනි බලය කියන්නේ 5 එක 5 දිගට ගුණ වෙනවා. දැනට 5 පස්වෙනි බලය කියලා අපි ලියාගමු. සුද්ධ කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ ඉන්නේ අන්තිම උත්තරේ නෙවෙයිනේ. මෙන්න මුල් පදය. ඊළඟට අපෙන් අහන්නේ ශ්‍රේණිය 8 වෙනි පදය කීයද? අපිට මේක මෙහෙම කරන්නත් තිබ්බා. දැන් අපි කෙටියෙන් යමු. නෑ ඉතින් මෙහෙම හදාගෙනත් ඉමුකෝ. ඊළඟට 8 වෙනි පදේ හොයන්න අපි මේකට 8 දාමු. ඒ කියන්නේ එතකොට 80 බෙදීම 5 පස්වෙනි බලය. රුවන්තරය කියන්නේ 5යි 5 8 අඩු කිරීම 1 කියන්නේ 7යි. එතකොට මේකේ බලයක් ගැපුණාම මට එනවා 80
ගුණ කිරීම පහේ දෙවෙනි පදේ 25යි කියලා. 25 8ක් 200යි. ඊට අමතරව තව බිඳුවක් තියෙනවා. එහෙනම් 8 වෙනි පදය 2000යි කියලා එන්නේ. මේක අපිට මෙහෙම හදන්න තිබ්බා. දැන් 6 වෙනි පදය 80 නම් 6 වෙනි පදේ 80 නම් අ, ඊළඟ පදේ කියන්නේ 7 වෙනි පදේනේ 80 වරක් 5 8 වරක් 5 40යි 400යි. ඒ වගේ පස් ගුණය තමයි 8 වෙනි පදේ. එතකොට 4 8ක් 20 200යි. 1000යි. අපිට එහෙම කෙටියෙන් ගන්න තිබ්බා. එහෙම කෙටියෙන් ගන්නත් පුළුවන්. මේ සමීකරණය දෙකක් දාලා මෙහෙම උත්තරේ ගන්නත් පුළුවන්. අපි එනවා 22. දී ඇති වෘතයේ කේන්ද්‍රය OA ABC හි විශාලත්වය ABC. මෙන්න මේ ලොකු කෝණයේ විශාලත්වය සොයන්න කියලා කියන්නේ. එමු. අපි රූපෙට එමු දැන්. ජ්‍යාමිතිය ගැටලුවක්. දැන් මේකේ CD කියන්නේ විස්කම්භයේ හින්දා මෙන්න මෙහා එන වංශක 90යි කියලා. එයා එන වංශක 90යි කියලා. ඊළඟට මේ මේ තියෙන්නේ කේන්ද්‍රයේ මත ආපාතිත කෝණය. මේ තියෙන්නේ පරිධිය මත ආපාතිත කෝණය. එතකොට පරිධිය මත ආපාතිත කෝණය පරිධිය මත ආපාතිත කෝණය මේකෙන් භාගයයි. එහෙනම් මෙතන 25යි. ප්‍රාග්ධන 90යි 25යි. 90යි 25 එකතු කරාම 115යි කියලා එනවා උත්තරේ. ඒක ලේසියෙන්ම ගන්න පුළුවන්. එතකොට මේකේ උත්තරේ 115යි කියලා එනවා. න්‍යාස දෙකක් දීලා තියෙනවා AB ගුණිතය අහන්නේ. එක ඍණ 3 න්‍යාසය ඍණ 1 ඍණ 1 2 ඍණ 1 කියන න්‍යාසයෙන් ගුණ කරගන්න තියෙන්නේ. පළවෙනි න්‍යාසයේ පේළිය පළවෙනි තීරයෙන් ගුණ කරගන්න. ඒතකොට එක් වරක් ඍණ 1 ඍණ 1යි. ඍණ 1 වරක් ඍණ 1 ධන ඊළඟට පළවෙනි පේළිය දෙවෙනි තීරයෙන් ගුණ කරගන්නවා. එක් වරක් 2 2යි. ඍණ 3 වරක් ඍණ 1 ධන 3. ඒතර මේක එකතු කරගත්තාම උත්තරේ එනවා 2 5 කියලා. 2 5 කියලා තියෙනවා. ඊළඟට එනවා 24 බෑගයක රතු පාට සහ කළු පාට සර්ව සම බෝල පමණක් ඇත. රතු පාට කළු පාට සර්ව සම බෝල තියෙනවා. අහඹු ලෙස බෝලයක් ඉවතර ගැනීමේදී රතු පාට බෝලයක් වීමේ සම්භාවිතාවය 7න් 2යි. එතකොට රතු පාට බෝලයක් වීම 7න් 2 නම් ඔක්කොම බෝල 7යි නම් රතු පාට දෙකක් තියෙනවා කළු පාට 5ක් තියෙනවා. ඔක්කොම බෝල 7යි නම් මේ බෑගෙන් කළු පාට බෝල 15ක් තිබේ නම් කළු පාට බෝල සංඛ්‍යාව 15යි. ඒතර මේක 5 15 වෙන්න නම් ඒතර ඒක 3ෙන් ගුණ වෙන්න බෑ. 3ෙන් ගුණ වුණාම එතනින් 15ක් එනවා. ඒතර ඒක 3ෙන් ගුණ වෙනවා නම් මේකට ඒ අනුපාතයටම හරියන්න 3ෙන් ගුණ වෙන්න. ඒතර මෙතනින් එනවා 6ක් අතනින් එනවා 15ක්. ඒතර ඔක්කොම 21යි කියලා එනවා. කොහොමද මේ මල්ලේ දෙන බෝල සංඛ්‍යාව 21යි කියලා. ඊළඟට නිර්මාණ ගැටලුව AB හා AC යනු බිම්කඩක ඇති ඍජුකෝණික මායිම් දෙකකි. AB AC කියන්නේ අංශක 90 තියෙන ඍජුකෝණී මායිම් දෙකක්. AB ට මීටර් 4ක් දුරින්. ඉතලා තියෙනවා මේක A මුල්ලට මීටර් 5ක් දුරින්ද A මුල්ලට මීටර් 5ක් දුරින්ද P ලක්ෂයේ ගසක් සිටුවීමට අවශ්‍යය. හරි.
අසම්පූර්ණ දල සටහනක් දැක්වේ පදේ සඳහා සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. හරි. ඒතර අපිට කරන්න තියෙන්නේ කව කට්ටියට මේ ඒ වල තියලා මීටර් 5ක් මැනලා මෙන්න මෙහෙම ඡාපයක් ගන්න එක. කොහොම ඡාපයක් ගහපුවාම ඒ ඡාපය මෙන්න මේ රේඛාව කපන තැන තමයි ඔය P කියන පිහිටීම එන්න ඕන. P කියන පිහිටීම එන්න ඕනන්න එතන. හරි. එතකොට 2021 පේපරේ ඔන්න සාකච්ඡා කරලා අවසానයි. 2021 ඊළඟ වීඩියෝ එකේදී අපි මේකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡා කරන එක බලමු.